අද ඉන්දියාවේ ගුජරාටේ ඉඳන් ගෙනත් තිබෙන මේ ධාතු බලන් ඇත්ත වශයෙන්ම සූත්‍ර වර්ණනා කියවලා නැති මිනිස්සුන් නම් මෙහිම අන්ධ සද්ධාවෙන් වඳින්න පුළුවන්. බුද්ධ දේහයේ ආදානය කිරීම පසු සතර දලඳාවන් අකුදලුඳා දිත්වයේ සහ ග්‍රීව යන ධාතුන් විසිරුනේ නැහැ. විසිරුණු ධාතුන් ප්‍රමාණය හා වර්ණය ගැන මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ බුද්ධ වංශ පාළියේ ධාතු භාජනීය කතාවේ සඳහන් වෙනවා. බුද්ධ වංශ පාළියට අනුව තරමින් විශාල ධාතු මුන් පියලි තරම්ය. මධ්‍යම ප්‍රමාණයේ ධාතු කඩසහල් තරම්ය. උඩා ධාතු අබ ඇට පමණ වේ. ඒ වගේම තමයි මේ ධාතු සුදු පැහැයෙන් යුක්තයි. ඒ අනුව අපට පේනවා කිසිම පොතක් පතක් කියවලා නැති අන්ධ මිනිස්සු මේ ඉන්දියාවට රැවටිලා ඉන්දියාව වෙනුවෙන් කඩේ යමින් මේ බුද්ධ ශාසනය විනාශ කරනවා කියලා. ඇත්තටම මෙවැනි වැඩ කිරීමෙන් සිදුවන්නේ මොකද්ද? රටට මහා විපත් ගෙන දෙන එක විතරයි. බලන්න මේ ධාතු මේවට රැවටෙන්න පොත් කියවලා නැති අන්ධම මිනිස්සුયો විතරයි.